මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්ස මම යශෝධරා වෙමි. රාහුල මාතාව වෙමි. මේ වනාහි මා ඔබ වහන්සේ බැහැ දකින්නට එන අවසාන ගමනයි. රජගහ නුවරට පැමිණ ඔබ වහන්සේගෙන් අවසරගෙන මම අද පිරිනිවන් පාන්නෙමි. මේ යන ගමනේදී මම මගේ යටගියාවද මෙනෙහි කරන්නෙමි. අපගේ සංසාර ගමන ඇරඹුණේ දීපංකර පුතුන් දවස රම්‍යවතී නම් නගරේදීය. එසඳ මම සුමිත්‍රා වෙමි. දීපංකර බුදුන් ගිහිගේ වසද්දී භාර්යාව වූ පදුමාවන්ද උස බක්කන්ද නම් වූ ඔවුන්ගේ පුතුණුවන්ද දැක යම් කෙනෙකුන් බුදුවන ජාතියෙහි මමද ඔවුන්ට භාර්යාව වෙම්මැයි ප්‍රාර්ථනා කොට ගිහිගෙයින් නික්මුනෙමි. මා අද මේ මානෙල් අටමිට නෙලන්නේ දීපංකර බුදුන් පුදා ඒ ප්‍රාර්ථනය කිරීමටයි. සුමිත්‍රා නේද? මල්මිටකුත් නෙලාගෙන. මේ පැංකාලේ අරගෙන ඕක මට දෙන්න. සුමේත තවුසානන්ට පවර්ලා තියෙන අසීරුම වැඩක්. ඒක නේනම් බුදුහිමියන් වඩින්නට කලින් මඩගෝරුව ගොඩ කරගන්න බැරි වෙයි. මම ඔහු මුල්වරට දුටිමි. දුටු කෙනෙහි පැහැදුනිමි. ඔහු වනාහි බමුණු මහසල් කුලයක ඉපිද එකී සියල් සැපත් හැරදා රම්‍යවතී නගරයෙන් ඔබ්බෙහි වනගතව උග්‍ර තපස් රකිමින් විසූ සුමේත නම් තවුසානෝය. බුදුහිමියන් වඩිනවා. ඔබතුමා දැන් කුමක්ද කරන්නට යන්නේ? සිරිපතුල් වල මඩ තැවරෙන්නට නොදී මා බුදුහිමියන් මේ මඩගොහරුවෙන් එගොඩ කරනවා. ඒත් උන්වහන්සේට පූජා කරන්නට මලක්වත් මා ළඟ නැහැ. ස්වාමීනි, වඩිනු මැනවි. ඔබ වහන්සේගේ ශ්‍රීපා යුග්මයට මම සේතුවක් වෙම්වා. මතු ලොවතුරා පුතුව සියලු සත්වයන් සංසාර සාගරයෙන් ගොඩලන්නටද සේතුවක් වෙම්වා. මහණෙනි, මට ජීවිතය පුදාහොත් මේ ධානලාභී තපස්සී පුරුෂයා දස පාරමිතා පුරා සාරා සංඛ්‍ය කල්පලක්ෂයකින් මතු ගෞතම නම් බුදුවන්නේය. යශෝදරා නම් කුමරිය අගමෙහෙසොන් වෙයි. රාහුල නම් කුමරා පුතු වෙයි. යශෝදරා මම වෙම්වා. ඒ රාහුල මාතාව මම වෙම්වා. පාරමිතා පූර්ණයට අනුබල දෙමින් බුද්ධත්වය දක්වා ආත්මයක් පාසා සංසාරය ඇවිද යන්නට විවරණ ලබම්වා. පින්වතිය, ඔබගේ ප්‍රාර්ථනයද ඉෂ්ට සිද්ධ වන්නේය. තවුසානෙනි, මැය ඔබට සමසිත් ඇති මනා දැකුම් ඇති පිය තෙපුල් බණන ප්‍රිය භාර්යාවක වන්නේය.
සමග සංසාරයේ සැරිසරන්නම්. සෑම ආත්මයකම ඔබගේ ස්වාමි පුරුෂයා වෙන්නම්. ඒත් මා බුද්ධත්වය ප්‍රාර්ථනා කරන තැනැත්තෙක්. ඔබ අතර තපසට යා හැකි ඇස් ඉස් මස් ලේ පමණක් නොව ඔබ වැදූ දරුවන්ට දන්දිය හැකි. එහිදී ඔබට දරාගන්නට සිදුවන දුක් ගැහැට අනන්තයි අප්‍රමාණයි. මම ඒ සියලු දුක් ගැහැට දරා ගන්නම්. ඔබගේ බුද්ධත්වයේ සෙවණැල්ල වෙන්නම්.